තාත්තා අම්මව දාලා ගිහිල්ලා දරුවා ඉපදිච්ච ගමන්. ඒකට අර අම්මා ඈ වගේ දරුවා හදනවා. අර දරුවාගේ මුළු ලෝකෙම අම්මා. අම්මට ගොඩාක් ආදරේ. කවුරුවත් අම්මට එක වචනයක් කියනවට දරුවා කැමති නැහැ. දැන් ඊළඳාරිය හැදි දැඩිව හැදුනා පුතා. අර පොන්චි කාලේ දාලා ගියපු තාත්තා බීලා ඇවිල්ලා දවසක් අර අම්මා හොයාගෙන ඇවිල්ලා ගහලා පිහියක් කරන් අම්මට අනින්ට පන්නනවා අර පුතා දකිනවා. දකින්නට අර පුතාගේ එකම ලෝකේ අම්මා. අම්මාව බේරගන්න අම්මට තියෙන ආදරේට ඔහු පැනලා ගිහිල්ලා ඔහු අතින් පියා ඝාතනය වෙන්න පුළුවන්ද බැරිද? ඇතුලේ හේතුව තියෙනවා. පරිසරය හැදිච්ච ගමන් ඵලය හටගන්න. සෝවාන් නොවුන කෙනාට තියෙන අරුබුතේ භයානකකම. දැන් බේරිලා හිටියට සංසාරයට වැටිලා ඔය වගේ අවස්ථාවක් ආවොත් දැන්වත් තේරෙනවද පින් කරන්න කුසල් කරන්න සීක බල උපද්දවගෙන මේ නරාවලෙන් ගොඩ යන්න කියලා කියන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? ආයෙමත් මනුස්ස ලෝකෙට ආවොත් බණ දහම කුසලයක් ගැන කතා නොකරන ලෝකේ තමන්ගේ අතින් මව් මැරෙන්න පුළුවන්. මේ පසුගිය කාලේ එකපාරම වසංගතයක් වගේ ඇති වුණ මේ ළමයින්ට ඔන්ලයින් ක්ලාස් ක්‍රමයේ මුල් කරගෙන සමහර ළමයි ඇබ්බැහි වුණා ඔන්ලයින් ගේම් වලට. ඒවා එපා කිව්වට පස්සේ එක පුතේ තමන්ගේ තාත්තගේ බෙල්ල වෙන් වෙන්නම කැපුවා පීයෙන්. මේ හතරස් කොටු පොඩි ෆෝන් එක ගේම් එකක් නිසා කල්පයක් අපායේ වැටෙන පාපේ රැස් කළා. ඔබ සෝතාපන්න වී නැත්නම් සංසාරේ යම් දවසක එවැනි වූ කර්මයකට පරිසරයක් හැදුනොත් හේතුව ඇතුලේ තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනි භයානකකම කියන්නේ ඒකයි. නමුත් අර මේ වාගේ මහා පිනක් කරලා තිබ්බොත් මහා කුසලයක් කරලා තිබ්බොත් පින විසින් එයව බේරනවා. ඇයි එයාට ධර්මය අවබෝධ කරගන්නා තුරු ඔහුව රකින්නවා පින විසින්. ඒ නිසා ඒ බලවත් පුණ්‍ය සංස්කාරයෝ රැස් කරලා තියෙන්න ඕන. සමහර වෙලාවට අපි උපතින් සිංහල කතා කළේ නැහැ. අපි උපතේ මෙහෙම අඳින්නේ මෙහෙම කතා කරන්නේ මෙහෙම කන්නේ කියලා අපි දැනගෙන ආවේ නැහැ. නමුත් අපි උපම් පරිසරේ අපේ අම්මා තාත්තා අපේ ඥාතීන් කතා කළේ සිංහල. එතකොට ඕනම භාෂාවක් කතා කරන හේතුව ඇතුලේ තිබ්බා ප්‍රත්‍ය විදියට සිංහල භාෂාව කතා කරන අය ඇහුණා සිංහල කතා කළා. ඇඳුම් අඳින්න ඕන කියන හේතුව ඇතුලේ තිබ්බා මිනිස්සු අඳින්නේ මෙහෙමයි හේතුවයි ප්‍රත්‍ය එකතු වුණා මේ විදියට ඇඳුම් අඳිනවා. මේ විදිහට කනවා බනවා. මම කියන්නේ මේකයි. ප්‍රාණඝාතය කරන සතුන්ගේ බෙලි කපන පවුලක ඉපදුනොත් පුංචි කාලෙම දකින්නේ ලේනා. පුංචි කාලේ දකින්නේම ආයුධන. පුංචි කාලෙම දකින්නේ බෙලි කපනවා නම් ඒ දරුවාට කොහොමද එකපාරම පාපයෙන් වෙන් වෙනවා කියලා එකක් එන්නේ. අපි පුංචි කාලේ දන්නේ නැති කමට චූටි කෝඹි කඩි අපේ අතින් තලද්දී අපි දන්නේ නැති කමට අම්මලා අපේ අතට ගැහුවා ඕව නරකයි කියලා. අපි මොනවද දැනගෙන නෙවෙයි ආවේ. අපිට මේ අපෙන් පිට වෙන ආසූචි කියන්නේ කක්ක జాතියක්. ඒක හොඳ නෑ අල්ලන්නේ. ඒක අප්‍රිය සහගත දෙයක් කියලා අපිට ඉගෙනුවේ අම්මලා. නැත්තම් පුංචි ළමයි බේසිකලි කරලා ඒව මතින් අල්ලනවා. කුරුමනිය මතින් අල්ලනවා. ඒතර බාහිරින් කරුණු කියද්දි තමයි පාලනය වෙන්නේ. එහෙනම් ඕනම අසුචියක් අල්ලන, ඕනම අසුචියක් කන, ඕනම ප්‍රාණඝාතයක් කරන හේතු සම්පත්තියක් ඇතුවයි සත්වෙක් උපදින්නේ. පරිසරය හැදුනොත් කරනවා.
අපි